හෙල්ලෝ මගේ යාළුවෝ ටික පිළිගන්නවා අයිබෝන් කියලා. අද මුගේ channel එකට ඔන්න ඉතින් අද අපි හදන්නේ පොඩි ගමනක් යන්නේ. ඉතින් දන්නවා ඇති ඔයාලා දැන් දැනවත් කොහෙද යන්නේ කියලා ඉතින් thumbnail එකේ තිබ්බ විදිහට අද අපි යන්නේ අනුරාධපුරේ. ඉතින් අපි අනුරාධපුරේ යන්නේ ඉතින් ඒ ට්‍රේන් එකේ. ඉතින් ට්‍රේන් එක තියෙනවා කිව්වේ 7:45ට. දැන් වෙලාව 6:00යි. ඉතින් ඔන්න මේ රිපෝට් කරන 6:00යි වෙලාව. ඉතින් තාචුත්තකින් තමයි ඉතින් ට්‍රේන් එකේ ඉන්නේ. ස්ටේෂන් එක වෙලාව තියෙන හින්දා අපි විනාඩි 15 විතර යන්න පුළුවන් ස්ටේෂන් එකට. ඉතින් අපි අපේ කාල් එක විතර යනවා. ඉතින් ඔක්කොම ටික පැක් කරගෙන ඉවරයි බඩගියා. දැන් ගෙඩින් යන්න. තාචුත්තකින් අපි යමු. බෑග් ටික හැම ලස්සනට පැක් කරගත්තා. ඔල්රෙඩි ඉතින් බෑග් එකට ලස්සනට ගෙනියන ඕන වල ටික පැක් කරගත්තා. වීඩියෝ කරන්න හැම ඕන වල ටික. ඊට පස්සේ දෙනවා මගේ කැප් එක. සොන්නෝන තමයි තියෙන්නේ. ප්ලාස්ටික් එක ගත්තේ. දැන් ගෙන්නට තාචුත්තකින් යමු. A few moments later. ඉතින් යාළුවෝ අපි යන්න පිටත් වුණා. දැන් තාචුත්තකින් ටක් ගාලා අපි යමු. ට්‍රේන් එක ඇතුළට නිරේලිය වෙట్లా. ට්‍රීට්මන්ට් එක. ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා ස්ටේෂන් එකට. ඉතින් මේ තියෙන ස්ටේෂන් එක තාම කොච්චර ඉන්නේ නැහැ. හරි වෙලාවක් නෝ හිමිට යනවා. මම කොච්චියද වීඩියෝ එකක් ගන්නවා මට වෙන්න. වියන්ටක් ගාලා ස්ටේෂන් එකට. මේ යාළුවනේ ඉතින් අපි ආවා ස්ටේෂන් එකට. මට පැත්තට ෆෝන් එකල්ල වෙන්නේ කෝච්චි එකකින් ඉඳලා අපි අනිත් පැත්තට යනවා. බින්ගේ වගේ අපි ඉක්මනට යනවා. A few moments later. ඉතින් යාළුවනේ අපි ඔන්න ඔය විදිහට විලා කෝච්චියට නැගිටින් කෝච්චියේ ශබ්දේ හින්දා මම ඉතින් ඒක රෙකෝඩ් කරන්න ගියේ නෑ. මොකද එතන මේ වෙලාවේ ගොඩක් කට්ටිය හිටියා. ඒක හින්දා මම මේ විදිහට ආවා. එතන කොහොමද රෙකෝඩ් කරත් ඇහෙන්නේ නෑ. ඉතින් මේ විදිහට අපි කැකනදුරේ රේල්වේ ස්ටේෂන් එකෙන් නැගලා බෙලියත්තට ගියා. ඊට පස්සේ ආයිත් බෙලියත්තේ තියෙනවා අනුරාධපුර කෝච්චියක්. අන්නේ අනුරාධපුරේට යන කෝච්චිය තමයි අපි ආවේ. ඉතින් මම මෙන්න මෙතන මේ වීඩියෝ එකේදී කතා කරාට ඔයාලට ඒක ඇහෙන්නේ නැහැ. මොකද එතන අර තිබ්බ සද්දෙත් එක්ක ඒක ඇහෙන්නේ නැති හින්දා මම ඔයාලට මේ විදිහට මම ඊට පස්සේ තමයි රෙකෝඩ් කරේ මේ සවුන්ඩ් එක. ඉතින් ඊට පස්සේ අපි බෙලියත්තට ඇවිල්ලා ඊට පස්සේ අයිත් එන ගමනේදී ඔයාලා දන්නවා කැකනදුරේ ඉඳන් කැකනදුරේ මාතරේ අතර තියෙනවා ලංකාවේ දිගම දුම්රිය ඒ දුම්රිය උමම් මාර්ගය. ඉතින් ඒකත් මම මෙන්න මේ විදිහට රෙකෝඩ් කරගත්තා. ඉතින් මෙන්න මේ තියෙන්නේ දුම්රිය උමම් මාර්ගයේ. ඉතින් මේක මම වීඩියෝ එක කරනකොට විනාඩි 2-3ම මේ වීඩියෝ එක මේ විදියට ගියාගෙන මේ කෝච්චිය යන විනාඩි 2-3ක් ගියා මේකෙන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒක. ඊට පස්සේ අපි මේ විදිහට ටික ටික කොළඹට ලං වුණා. ඉතින් කොළඹ කොටුවට ඉතින් මේ එතනට අපිට කැකනදුරේ ඉඳලා ඉන්න පැය 2-3ක්ම ගියා. ඉතින් පැය 3ක් විතර ගියා. ඉතින් ඊට පස්සේ අපි ආවා කොළඹ කොටුවට. ඉතින් අපි සීට් එක වාඩි වෙලා තමයි ආවේ. ඉතින් සීට් එහෙම කිසි අවුලක් තිබ්බේ නැහැ. ඉතින් මැද්දේදී මට වීඩියෝ කරන්න ඉතින් එහෙම විශේෂ දෙයක් තිබ්බේ නැහැ. කින්ද මම වීඩියෝ එකට ගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ කොළඹ කොටුවට ආවා. ඉතින් ඔයාලට කියලා වැඩ නැහැ. කොළඹ කොටුවෙන්න ගොඩක් ඉතින් මට හොඳ ගණන් දාඩිය දාලා අම්මෝ කලන්දේ දාන්න වගේ හිටියේ. ඉතින් එතන ඉඳන් මම පොඩි ඇලර්ට් එකක් දාගෙන අනුරාධපුරයට ගියා. ඉතින් ඊට පස්සේ අපි ගියා අනුරාධපුරයට. 6 hours later. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා කොළඹ කොටුවේ ඉඳන් අනුරාධපුරේ එනකොට හොඳ ගණ
ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා නිදාගත්තා. ඉතින් අපි යන්න මල ගෙදරක් තිබ්බේ හිට ගිහලා නිදාගත්තා. ඉතින් කොහොමද ගෙනාව වීඩියෝ එක? මම හිතනවා ඔයාලා ගෙනාව වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් එන්ජොයි කරා නම් පහළ තියෙන subscribe button එකත් click කරලා ඉස්සරහ දෙන bell notification එකත් click කරලා අපිත් එකතු වෙන්න. ඉතින් එතකොට විතරයි ඔයාලා දැනගන්න මම අනුරාධපුරේ ගිහිල්ලා ඊළඟට මොනවද කරේ කියලා. එහෙනම් අපි ආයිත් හමු මේ වගේ අලුත් මලුත් brand new video එකකින්.